පෙරමුණගත් කණ්ඩායමත් B කාණ්ඩේ පෙරමුණගත් කණ්ඩායම යලිත් මුණ ගැසෙන අවසන් මහා තරගය තුල රුපියල් 1,30,000ක් වටිනා තරගයක් මේ ආරම්භ කරන්නේ ලුණුවිල ප්‍රදීපා ගඩාපිටියේ සුරයන්ට රුපියල් 80,000ක් අනුසුරයන්ට රුපියල් 50,000ක් සමස්ත 1,30,000ක රුපියල් මේ වටිනාකමක් තිබෙන තරගයක් ආරම්භ කරේ ලුණුවිල ප්‍රදීපා ගඩාපිටිය තුල ලකුණු දෙකකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරා සඳ ලංකාවේ සී ක්‍රීඩකයින් පන්දු 16ක අවසන් මහා තරගයක් දැන් ආරම්භ කරේ ප්‍රදීපා ක්‍රීඩාපිටිය තුල මෙන්න සමීර ප්‍රනාන්දු එවර උඩ පන්දුව සුරකිව රැකගත්තී යසිත මේනුකට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටින්නට ලුණුවිල නිව් රේන්ජර්ස් ක්‍රීඩකින් ඉඩ අවකාශය ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිකරුවාව ලකුණු දෙකකට ක්‍රීඩාපිටින් ඉවත් කරා. මා කල්පනා කරේ මේ යසිත මේනුක ජීවගුණයේ සපිරුණු ක්‍රීඩකයෙක් කුමන ආකාරයෙන් පන්දුවට පහර දුන්නත් පිත්තේ පන්දුව දැවටි කරුරු රකින්න පන්දුව රැකගත්තී විනිසුරු තීරණයට මත්තෙන් ඔහු මාත්මා ගති ලක්ෂණ පෙන්눔 කරමින් ක්‍රීඩාපිටින් ඉවත් වන ක්‍රීඩකයෙක් ක්‍රීඩාලුවේ අසන්නේ. නිවාණිජමේ ක්‍රීඩාව තුළ බොහෝ ක්‍රීඩකින් උඩ පන්දුවක්සේ තමන්ගේ හෘද සාක්ෂියට එකගව තීරණ ලබා දී මෙවැනි ආකාරයෙන් ක්‍රීඩාපිටින් ඉවත් වන්න ඉතාමත් සීමිත ක්‍රීඩකින් ප්‍රමාණයක් පමණයි මේ තරග රාමුව තුළ. මෙන්න සමීර ප්‍රනාන්දු හංසජිත් තමයි එවර එක ලකුණක් එකතු වන්නේ තුන්වන ලකුණ මුළු ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ ලකුණු පුරුවට. වෙන්නපුව මැතිවරණ කොට්ටාසිරි නෑකම් කියන ක්‍රීඩා පිටියක් තුළ වයඹ පළාතේ වසර අවසාන ප්‍රීමියර් ලීග් තරඟ අත්දැකීම කටුගම්පොළ මැතිවරණ කොට්ටාසිරි නෑකම් කියන සඳ ලංකාවේ සී ක්‍රීඩකිනුත් මේ වෙන්නපුව පුරවරය තුළ ක්‍රීඩා කරන ලුණුවිල ක්‍රීඩකිනුත් දැන් අවසන් මහා තරගයට පැමිණියේ. එවර සාර්ථක පන්දුවක් සමීර ප්‍රනාන්දු යොමු කළේ ලකුණු 4යි එක් කඩුල්ලයි සඳ ලංකාවේ සී ලකුණු පුරව. ප්‍රථම පන්දුවාරයේ වැඩි ගෞරව ලුණුවිල නිව් රේන්ජර්ස් අපරාජිත කණ්ඩායම ලෙසට වැඩි වාසියක් හිමි කරගත්තා. සමග උඩුපත්දාව යුනයිටඩ් සහ ඉතාලියන් ගේට් අතර තරගය තුල තරගයේ වීරයාට හිමි කුසලානේ ලබා දෙන යනුව මෙම තරග මාලාවේ එකම කඩුළු තිත්වලාපියා වන ජනප්‍රිය පන්දු යවන පොමිදු ඔබයි එම තරගයේ වීරයා බවට පත්වන්නේ ඔබට ආරාධනා කරනවා එම කුසලානේ ලබා ගන්නට මෙම ස්ථානට පැමිණ ලෙසට. දැන් නව පන්දු වාරයක් ආරම්භ කරේ හංසජිත් තමයි. එවරදී පිටිකට් කලා පරා පන්දු පාර ලකුණු 6ක් බවටයි පරිවර්තනය වන්නේ. ඒ 10 වන ලකුණ මුල් ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ ලකුණු පුරුවට එක් කඩුල්ලක් දැවි ශානුක හෙට්ටිගේ ප්‍රධාන සඳ ලංකාව එසී ලකුණු පුරුවට. පොමිදු ඔබට ආරාධනා කරන හැකි ඉක්මනින් තරගයේ වීරයාගේ කුසලානේ ලබා ගන්නට පැමිණ ලෙසට එන්න මාඳුරු ආලෝක තත්ත්වයේ වර්ධනය වීම තුළ ජය සංකේත ප්‍රමාණය සීමිත කරගත යුතුයි. එවර උඩ පන්දුව සුරකිව රැකගත්තී දෙවන කඩුල්ලත් මේ දැන් අහිමි වනවා ඉමේෂ් චාරුක හංසජිත්ගේ ඉනිමත් දැන් අවසන් වෙනවා ලකුණු 10ක් තුල සඳ ලංකාවේ සී ක්‍රීඩකයින්ට. ලුණුවිල ආධාර කරුවන් දැඩි සතුටට පත්ව තිබෙන ආකාරයක් දිස්වන්නේ මේ කඩුළු දෙක දැවී යාම පිළිබඳව ක්‍රීඩාලෝලේ අසනනි. ලකුණු 10යි කඩුළු 2යි දැන් ලකුණු පුරුව. මෙන්න පසින්දු ජයවර්ධන නව පිතිකරුවා එකතුනේ. එවර සාර්ථක පන්දුවක්
ඉදිරි පාදයටද පසු පාදයටද කියා කාලයක් තිබුණේ නැහැ පසිදුට පන්දුට පහර දීම තුල. රුසිට ආරාධනා කරනවා කුසලානයක් ප්‍රදානය කරන්නට අප සමීකතුව ලෙසට මේ ෂාන් මේනකර් ප්‍රදාන තරඟ සංවිධායකරුන්ට දෙවතාවක් වර්ෂාව බාධා කරද්දී තුන්වන වතාවති සාර්ථක තරග මාලාවක අවසානයයි මේ සරිටුවන් වන්නේ තුන්වන කඩුල්ලත් පසිදු ජයවර්ධනගේ කඩුල්ලත් දැන් අවසන් වනවා. දැන් නලින්ද රුවන් හුදකලා වනවා එක් අන්තයක් තුල. මේ පොමිදු පෙර තරඟේ කඩුළු තිත්‍යයක් ලබාගත් එකම පන්දියවනා ලෙසට තරඟේ වීරයාගේ කුසලානයක් ඔහු ලබා ගන්නේ. ලකුණු 10යි කඩුළු 3යි. දැන් නව පන්දු වාරයක් ආරම්භ කර තිබෙන්නේ. අංජු කැඳවා තිබෙන්නේ නලින්ද රුවන් හමුවේ. එවර ලෝන් කලා පරා සාර්ථක පාරක් ලකුණු 6ක් බවටයි පරිවර්තනය වන්නේ 16 වන ලකුණු එකතු වන්නේ ලකුණු පූර්වට. සමගම ඉතාලියන් ග්‍රේට් නායකයාත් මොහොතකට මෙහි පැමිණෙන තවත් තරඟේ වීරයාගේ කුසලානයක් තිබෙනවා. නාමය හරියාකාරව සඳහන් වී නැහැ ලකුණු පූර්ව තුල ක්‍රීඩකයාගේ ඒ විමසා ගන්නට. එවරඩි මිඩ්විකට් කලා පරා පන්දු පාර ලකුණු 6ක් බවට පරිවර්තනය වදී 22 වන ලකුණු එකතුනේ ලකුණු පූර්වට කඩුළු 3ක් දැවි සඳ ලංකාවේ සී ක්‍රීඩකින්ට. එවරඩ පන්දුවක් සුරකීවරක ගද්දී 4 වන කඩුල්ලත් මේ දැන් අහිමි වනවා. නලින්ද රුවන්ගේ ඉනිමත් අවසන් වනවා. දැන් ශානුක හෙට්ටිගේ ප්‍රධාන සඳ ලංකා ක්‍රීඩකින් කඩුළු 4යි ලකුණු 22යි. සජිත් තුසාංක එකතු වෙනවා පන්දුට පාර දෙන්න වමත් පිටිකරුවා. අතීතය තුල වමත් පිටිකරුවෙක් ලෙසට ඉහළ දස්කම් දැක්වූ අයෙක් උඩුපත්තාව මහජන ක්‍රීඩා පිටිය තුල මහවැව සික්ස් බ්‍රදර්ස් සඳ ලංකාවේ තරගයක් තුල හොඳම පිටිකරුවාගේ සම්මානය මිට වසර කීපයකට පෙර හිමි කරගත්තා. මේ මමත් පිටිකරුවායි වර සාර්ථක පන්දු පහරක් ලකුණු 4ක් බවට ලොල්ලෙක් කලා පරා පරිවර්තනය වදී 26 වන ලකුණු එකතු වන්නේ කඩුළු 4ක් දැවි සඳ ලංකාවේ සී ලකුණු පූර්වට පන්දු වාර 3ක් අවසන් වදී. දැන් අවසන් පන්දු වාරය ආරම්භ කරන්න හැකික්මනින් තරගය අවසන් කරන්නට කණ්ඩායම් දෙක සහයෝගය ලබා දෙන්න. ඉතාලියන් ගේට් නායකයා මොහොතකට පැමිණෙන මේ නාමයක් සඳහන් කර ගන්නට තරඟේ වීරයාගේ වෙන අවසන් පන්දු වාරය ආරම්භ කරන්නේ ශාලුක කැඳවා තිබෙන අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට. යලි තමාගේ සීමාවේ සිට මීළඟ පන්දුව යොමු කරන්නට මේ සඳ ලංකාවේ සී ක්‍රීඩකින් අවසන් මහා තරග 15කට ආසන්න ප්‍රමාණයක් තුල මට මුණ ගැසුණු කණ්ඩායමක් පසුගිය යුගය තුල එවරදී පිස්කියාලේ කලා පරා පන්දු වැදී යන්නේ එක ලකුණක්. 27 වන ලකුණ එකතු වන්නේ ලකුණු පූර්වට.
යලි සජිත් තුසාංක හමුවේ මීළඟ පන්දු යමු කරන්නට සාලුක අංක 7 නිල ජේසිය සහිතව ක්‍රීඩා කරන ක්‍රීඩකයා මෙන්න දිව යනවා මීළඟ පන්දු යමු කරන්නට එවරඩි මිඩ්විකට් කලාපරා පන්දු ඇදී යන්නේ එක ලකුණක් 28 වන ලකුණ එකතුනේ ලකුණු පූර්වට මෙන්න දිව යනවා මීළඟ පන්දුව එවරත් උපක්‍රමශීලී පන්දුවක් යමු කළේ එක ලකුණක් 29 වන ලකුණ එකතුනේ ලකුණු පූර්වට ලකුණු 30ක් අවශ්‍යයි යනුව තරගයේ ජය ගන්නට අවසන් මහා තරගයේ ජය ගන්නට ලුණුවිල නිව් රේන්ජර්ස් ක්‍රීඩකීන්ට ලකුණු 30ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට සමගම මාරවීය ඉතාලියන් ගේට් සහ නාත්තන්ඩිය BS බ්ලැක් ස්ටැලියන්ස් අතර තරගය තුල තරගයේ වීරයාගේ කුසලානය අප ලබා දෙනවා. ඒ අනුව ඉතාලියන් ග්‍රේඩ් කණ්ඩායමේ චතුමාල් ඔබයි එම තරගයේ වීරයා බවට පත්වන්නේ ඔබට ආරාධනා කරන එම කුසලානය ලබා ගන්නට මෙම ස්ථානට පැමිණ ලෙසට සාර්ථක පන්දු වාරයක් ක්‍රියාත්මක කරමින් චතුමාල් ඔබයි එම තරගයේ වීරයා බවට පත්වන්නේ අද දිනේ 8 වන තරගය තුල 22 වන තරගය තුලයි චතුමාල් පළදායි පන්දු වාරයක් යොමු කරමින් තරගයේ වීරයා බවට පත් වුණේ. මෙන්න දෙවනාර්ධය ආරම්භ කරනවා පන්දු 16යි ලකුණු 30යි සූරතාවය අනුසූරතාවය විසදා ගන්නට ලුණුවිල ප්‍රදීපා ක්‍රීඩා පිටියේදී නාත්තන්ඩිය ප්‍රීමියර් ලීග් සමාප්තිය සනිටුවන් වන ඉනිමයි මේ ආරම්භ කළේ. වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ආරම්භක ලකුණ එකතු වන්නේ ලුණුවිල නිව් රේන්ජර්ස් ක්‍රීඩකයන්ට ඔවුන් මේ තරග මාලාවේ එකම අපරාජිත කණ්ඩායම් බවටයි තාමත් පරිවර්තන වී තිබෙන්නේ. ලුණුවිල නිව් රේන්ජර්ස් ක්‍රීඩකයන්ට ඔවුන් කිසිම තරගයක් පරාජයටපත් වුන්නේ නැහැ මේ තරග මාලාවේ. එවර සාර්ථක පාරක් ඩීප් මිඩ්විකට් කලාපරා මේ 2026 වසරේ නවතා තිබෙන තැනින් යලිත් ලුණුවිල CC ක්‍රීඩකයන් තරග ආරම්භයට සූදානම් වන වකවානුවක ජීවන් සුපදායක ලකුණු අතරට පැමිණීම වසර ආරම්භය තුල ඉතාම සාර්ථක තත්ත්වයක් වුන්ට එවර සාර්ථක පාරක් යලිත් ලකුණු 6ක් බවට පරිවර්තනය වදී 12 වන ලකුණු එකතුනේ ලකුණු පූර්වට ලුණුවිල නිව් රේන්ජර්ස් ක්‍රීඩකයන්ට අප තරග සංවිධායක මණ්ඩලයේ සමාජිකට කුසලානේ ප්‍රදානය කරන්නට ආරාධනා කරන තරගයේ වීරයාගේ කුසලානයක් අමීෂට ආරාධනා කරනවා තරගයේ වීරයාගේ කුසලානයක් ප්‍රදානය කරන අප සම එකතු ලෙසට යන 3 වන 6 පාර සමගින් ජීවන් මේ තරග මාලාවේ දක්ෂතම පිටිකරුවාගේ කුසලානයටත් දැන් ආසන්න වන තත්ත්වයක් දිස්වන්නේ. එවර සාර්ථක පන්දුවක් යොමු කළේ ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. ලකුණු 19යි මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 30යි
අවශ්‍ය ඉලක්කය තවත් ලකුණු 11ක් අවශ්‍යයි තරඟයේ ජය ගන්නට. යන අංජුට උසස් වීමක් ලැබුණා පෙර තරඟයක් තුල ඔහු එල්ල කළ සාර්ථක දක්ෂතාවය තුල. මෙන්න පසින්දු ජයවර්ධන දිව්‍යනවනාව පන්දු ආරම්භ කරමින් එවර ඩීප් මිඩ් විකට් කලා පරා දැන් සියලු ගණදෙනු නාත්තන්ඩිය ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ලුණුවිලට දෙසට නතුවන තත්ත්වයක් සූරතාවයේ පිළිබඳව උන් වැඩි ප්‍රතිශතයක් ලබා ගන්නවා. 25 වන ලකුණු එකතු වන්නේ තවත් ලකුණු 5ක් පමණයි අවශ්‍ය නාත්තන්ඩිය ප්‍රීමියර් ලීග් නිල සූරයන් බවට අභිෂේක ලබන්නට. එවර එක ලකුණක් 26 වන ලකුණු එකතුනේ ලකුණු පුරුවට. යලි තමාගේ සීමා සිට ජීවන නම් මේ පසින්දු ජයවර්ධන මීළඟ පන්දුව. එවර සාර්ථක පන්දු පාරක් යනවා මේ දැන් නිල සූරයන් බවට ෂාන් මේනක ප්‍රදාන නාත්තන්ඩිය තරඟ සංවිධායකවරුන්ගේ අති සාර්ථක ප්‍රීමියර්